තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මාතෘකා කරගත්ත පාඨය තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. මං දැන් අවුරුදු කීපක ඉඳලා අඩුවෙන් බණ කිව්වත් වැඩියෙන් මේ මාතෘකාව ඔස්සේ තමයි බණ කිව්වේ. මොකද විශේෂයෙන්ම අපිට මූලික සුදුසුකම ලබා ගැනීමට මේක ගොඩාක් වැදගත් වෙන හින්දා. ගොඩක් වෙලාවට අපි බෞද්ධ කියලා හිතුවට ගොඩාක් අපිට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මාර්ගය පිළිබඳව පැහැදිලි අවබෝධයක් වැඩි දෙනෙකුට නැහැ. කොච්චර බණ කිව්වත් කොච්චර බණ ඇහුවත් ගොඩක් දෙනෙකුට මෙහි සැබෑ අවබෝධය නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ, ගොඩක් අය අල්ලගෙන ඉන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය තුළ බුදුහාමුදුරුවෝ උතුම් හැටියට වර්ණනා කොට වදාළ යම් පුංචි පුංචි කාරණා කීපයක් පමණයි. දැන් ඒ කාරණා වුණත් අපි අල්ලගෙන ඉන්නේ ඇත්තටම වැරදි විදිහට. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු අපි සිල් ගන්න එක. දැන් සිල් සමාදන් වීම සීලය කියන්නේ ඊටාම වටින ගුණයක්. බුදුහාමුදුරු ගොඩක් අගය කරපු එකක්. හැබැයි බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් සීලය තිබුණා. හැබැයි සීලය තිබුණට නිවන තිබුණේ නැහනේ. හොයාගෙන කවුරුවත් නිවන් සෝයේ තිබුණේ නැහනේ. සීලය තිබුණා. එතකොට ඒකෙන් පැහැදිලි මේ සීලය තුලින් පමණක් තමන්ට මේ නිවන් දැකීම කියන එක, නිර්වාණ අවබෝධය කියන එක පසක් කරගන්නට අපහසු බව. හැබැයි සීලය නිවන් අවබෝධ කර ගැනීමට උපකාරයක් කරගන්න පුළුවන්. ඒක උපකාරයක් කරගන්න පුළුවන්. උපකාරක ධර්මයක්. ප්‍රතිපදාවක්. ඒ වගේම ඒක උතුම් ප්‍රතිපදාවක්. හැබැයි මුළු 365 දවසේම මුළු සංසාරයේ පුරාවටම සීලය ආරක්ෂා කළා කියලා හිත නිවන් සුවය එතුලින් පමණක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීලය කියන්නේ හැමතිස්සෙම බිඳෙන දෙයක්. කැඩෙන දෙයක්. ඉතින් කැඩෙන බිඳෙන දෙයක් කොච්චර පරිස්සම් කළත් ඒක ප්‍රමාණවත් නැහැ. ඊට වඩා කැඩෙන් විදෙන්නේ නැති දේවල් පිළිබඳව අපි තව දුරටත් අපේ මනස අපේ ජීවිතේ යොමු වෙන්න ඕනේ. දැන් අපි හිතමු එහෙම නැත්තම් දානය කියලා. දැන් දානය කියලා කියන්නේ දානය තුලින් එක පැත්තකින් අපිට අතහැරීම සඳහා උපකාරය කරගන්න පුළුවන්. මොකද මේ අතහැරීම කියන එක ඉතාම වටින දෙයක්. අතහැරීම කියන එක බොහෝම උතුම් ප්‍රතිපදාවක්. හැබැයි ගොඩක් වෙලාවට අපි දන් දෙන්නේ අතහැරින්නද කියලා හොයලා බැලුවොත් එහෙම අපි දෙනවට වඩා ගොඩාක් ප්‍රාර්ථනාවක් අපි තුල තියෙනවා. එතකොට එතන උනත් අපි හරිද කියලා අපි මොහොතක් තව ටිකක් කල්පනා කරන්න ඕනේ. කොහොම වුණත් මම මේ කියන්න හැදුවේ ඒ නිසා අපි හැමතිස්සෙම අපේ ජීවිතයේ මේ සතිපට්ඨානය කියන එක, සිහිය පිහිටුවා ගැනීම කියන එක ගොඩක් වැදගත් වෙනවා. දැන් මම මේ කියපු මාතෘකා කොටසටත් ඉස්සෙල්ලා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කළා ඒකායනෝ අයං භික්කවේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ආදි වශයෙන් ඊළඟට ඥායසාදිගමාය
නිබ්බානස සච්චි ක්‍රියාය කියලා දිගට තියෙනවා මේ පාඩේ මුල ටික. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නකොටම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේකේ ආනිසංස ගැනත්. මහණෙනි සතිපට්ඨානය පිහිටුවා ගත්තොත් මෙන්න මේ ආනිසංස ලැබෙනවා කියලා. ඉතින් මේ දහම් පාසලේ දුවල පුතාලව ඉන්නව දැක්කට පස්සේ මට හිතුණා ඒ ගැනත් කිව්වොත් හොඳයි කියලා. ඉතින් මේ දහම් දැන් ඉගෙන ගන්න ළමයින්ට මේ සතිපට්ඨානය කියන එක තරම් වැදගත් දෙයක් තවත් ලෝකේ නැහැ. මේ ඉගෙන ගන්න ළමයි හරියට සතිපට්ඨානය පිහිටුවා ගත්තොත් ඒ දරුවන්ට ඉගෙනීම කියන එක ඉතාම ඉහළින් කරන්න පුළුවන්, ප්‍රතිඵල ගොඩාක් ඉහළින් ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ සතිපට්ඨානය පිහිටුවා ගත්ත දරුවා තමයි හැමතිස්සෙම විභාග වලින් හොඳින් සමත් වෙන්නේ. දැන් පහුගිය දවස්වල විභාගයක ප්‍රතිඵල ආවා. සතිපට්ඨානය සහිතව ඉගෙන ගත්ත දරුවෝ තමයි වැඩියෙන්ම සමත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න ළමයින්ටත් සතිපට්ඨානය ගොඩාක් වැදගත් වෙනවා, වටිනවා. ඊළඟ රස්සාවක් ව්‍යාපාරයක් කරනකොට, රැකියාවක් ව්‍යාපාරයක් කරනකොට ඒකට සතිපට්ඨානය ඉතාම වටිනවා, වැදගත් වෙනවා. ඕනෑම දෙයකට සතිපට්ඨානයේ දෙයක් සාර්ථක කරගන්න සතිපට්ඨානය අවශ්‍යයි. සතිපට්ඨානය කියලා කියන්නේ කුමක්ද? සිහිය පිහිටුවා ගැනීම. තෙන් සිහිය එකලස් කර ගැනීම. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ නිවන් සුවය ලබා ගැනීම සඳහා මේ සතිපට්ඨානය කොච්චර වැදගත් වෙනවද කියන කාරණාව. හැබැයි ඒක නිවන් සුවයට විතරක් බුදුහාමුදුරුවෝ සීමා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝයන් භික්කවේ සත්තානං විසුද්ධිය. යම් මිනිසෙක් සතිපට්ඨානය පිහිටුවා ගත්තොත් එහෙම එයා අනිවාර්යෙන් අතිපිරිසිදු මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. අතිපිරිසිදු මිනිසෙක් වෙනකොට එයාගේ ජීවිතේ ගොඩාක් වෙලාවට තමන්ගේ ජීවිතේ කිසිම විදිහකින් අපිරිසිදු භාවයකටපත් නොවි කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතේම ඊටාම පිරිසිදු චරිතයක් වෙන්න පුළුවන්. ඊළඟට දුක් නැති කරගන්න පුළුවන්, ශෝක පරිදේව නැති කරගන්න පුළුවන්. ළමයින්ට බලපාන එක තමයි මේ ඥානය නුවණ. දැන් ඔය පාඩම් කරනකොට ගොඩාක් අයට තියෙන දෙයක් නේ පාඩම් හිටින්නේ නැහැ කියලා. පාඩම් හිටින්නේ කොච්චර පාඩම් කළත් පාඩම් හිටින්නේ නැහැ කියලා කියනවනේ. ඉතින් සතිපට්ඨානයේ තියෙන කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. සතිපට්ඨානයේ පිහිටුවාගෙන ඉන්න කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ සතිපට්ඨානය ඉගෙන ගන්න ළමයි හැටියට නැති වෙන ක්‍රමේ තමයි තමන්ගේ සිහිය, තමන්ගේ සතිය, තමන්ගේ සිත ඒ පාඩම් සඳහාම යොමු කරගත යුතු වටපිටාවක්, පරිසරයක්, සමාජයක් තුළ අද මේ දරුවෝ ගොඩාක් දේවල් වලට තමන්ගේ මනස ගෙනියනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රූපවාහිනී මාධ්‍ය තුලින් අපි ටීවී එක හරහා, ටෙලිවිෂන් එක හරහා අපේ මනස ගොඩාක් අවුල් කරනවා. හැබැයි ඒවේ හොඳ ඒවාක් තියෙනවා. හැබැයි අවුල් කරන ඒවා තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඊළඟට නොඑක් ඔය සමාජ මාධ්‍ය ජංගම දුරකථනයේ හරහා විශාල වශයෙන් තමන්ගේ මනස අවුල් කරනවා. තමන්ගේ මනස විනාශ කරනවා. ඒ ජංගම දුරකථනයේ හරහා තමන්ට ලාභයක් ලබන්න පුළුවන්, හොදක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පහුගිය කොරෝනා කාලේ ජංගම දුරකථනයේ තමයි අපිට පිහිට වුණේ ඉගෙන ගන්න. ඉතින් ඒ වුණාට අපේ සතිපට්ඨානයේ බිඳීමටත් විනාශ වීමටත් ඒක විශාල හානියක් කරනවා. ඒ වගේම දැන් ඔය ක්‍රීඩා ආදී නොයෙක් විදිහේ සෙල්ලම් කිරීම කියන එක ඊටාම වටින දෙයක් ශරීරයකට, ජීවිතයකට. දැන් කාලෙකට ඉස්සර, දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා කොළඹ ප්‍රධානම කාන්තා පාසලක ඉගෙන ගන්න දුවෙක් සාමාන්‍ය පෙළ විභාගයට මාස 2ක් තියෙද්දි
මේ දුව කිව්වා විභාග ලියන්න බෑ කියලා. විභාග ලියන්න බෑ කිව්වා. ඊට පස්සේ මේ දුව එක කියන කොටත් අඬනවා. ඉතින් ඒ ගමන මේ දෙමව්පියෝ යම් කෙනෙක් කියලා මා ළඟට එක් කරගෙන ආව මේ දුව. මල් ළඟට ආවට පස්සේ මම මේ දුවත් එක්ක කතා කරලා ඉතින් දුව කියන්නෙම බෑ විභාග ලියන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ ඒ දුව පදිංචි වෙලා ඉන්නවා කියෝ දෙහිවලට කිට්ටුව. ඒ ගමනේ කිට්ටුව තියෙන පිට්ටනියක් ක්‍රීඩා පිට්ටනියක් නම් කරලා මං කිව්වා හැමදාම උදේට හවසට මේ පිට්ටනිය වටේ දුවන්න කියලා. ඉතින් මේ පිට්ටනිය වටේ උදේ හවා ගිහිල්ලා පුළුවන් වෙලාවට ගිහිල්ලා දුවන්න කියලා. එතකොට තාත්තා තර්ක කළා මාත් එක්ක මේ දුවන එකයි මේ විභාගෙ ලියන්න නැති එක අතර කි සම්බන්ධයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. මොකද්ද මේකේ තේරුමක් තියනවාද කියලා. මං තේරුම කියා දෙන්නම්. සතියක් ඒක කරන්නකෝ කියලා. ඉතින් ඊට පස්සේ මේ දුව එක් කරගෙන ආව සතියකට පස්සේ දැන් ඔන්න දුව නිහඬයි. දැන් විභාගෙ ලියන්නද ලියනව නේද කියලා හවම ඔව් ලියනවා කියලා හිට කිව්වා. ගෙදරදී නිහඬව හිටියා මේ ප්‍රශ්නේදී දුව මං ඉස්සරහා කිව්වා ලියනවා කියලා. ඉතින් හේතුව මොකද්ද? දැන් මේ ළමයින්ගේ ඇඟේ ගොඩනැගෙන ශාරීරික ශක්තිය අපි කියන්නේ එනර්ජි කියලා මේ ශක්තිය වැය වෙන්න ක්‍රමයක් නැහැ. මේක වැය වෙන්න ක්‍රමයක් නැති වුනහම මේක ඔළුවට දරා ගන්න බැරි තරම් තමන්වම තමන්ට අසහනයක් වෙනවා. එතකොට ඒ ළමයි එතකොට අසහනකාරී දරුවෙක් බවට පත් වෙනවා. තමන්ටම තමන් අසහනකාරී වෙනවා. ඉතින් එතකොට තමන්ට අර මේ තමන්ගේ ආත්ම විශ්වාසය කියන එක කොන්ෆිඩන්ස් කියන එක ඇත්තෙම නැති වෙනවා. ඒ වෙලාවේදී තමයි මම කිව්වේ මේ දුවට මේ විදිහට කරන්න කියලා. මට තේරුණා මේ දුව කිසිම විදිහකින් ශාරීරික අභ්‍යාසවල නිරත වීමක් සිද්ධ වෙලා නැහැ කියලා. දැන් කොච්චර හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හාමුදුරුවන් වහන්සේලාට පවා නොඑක් විදිහ ඔය මේ ව්‍යායාම ක්‍රම හැටියට නෙවෙයි ඒවා ඉගැන්වුවේ. තමන්ට ශරීරයට දැන් ওই චාරිකාව යෙදෙන එක හරි සක්මන් භාවනා කරන එක හරි තව බොහෝ දේ ඒ බුදුහාමුදුරුව පවා අනුදැනව දාලා මේකට අදාළ වෙන විදිහට. ඒ නිසා මේ දරුවන්ට ක්‍රීඩාව සෙල්ලම් කිරීම ඉතාම වැදගත් දෙයක්. එක පැත්තකින් ශාරීරික සමබරතාවය අනිත් පැත්තෙන් මානසික සමබරතාවය. මේ ජය පරාජය කියන මේ දෙකටම ඕන කෙනෙක් පුළුවන් වෙන්න ඕනේ. ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හැබැයි සෙල්ලම් කිරීම ඉතාම හොඳ වුණාට සමහර අයගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්නේ සෙල්ලම් කරන්න ගිහිල්ලා. සෙල්ලමටම ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම මේ සතිපට්ඨානය කියන එක පිහිටුවා ගත්තාම සිහිය පිහිටුවා ගත්තාම මේ ඉගෙන ගන්න ළමයින්ට විශේෂයෙන්ම හොඳට ඉගෙන ගන්න හැකියාව තියෙන. ඉගෙන ගන්න කාලේ තමන්ගේ හිත සතිපට්ඨානයේ පිහිටවන්නම ඕනේ. අනිවාර්යෙන්ම අධ්‍යාපනය මුල් කරගෙන අනිත් දේවල් කරන්න ඕනේ තමයි. නමුත් ඊට වඩා වැදගත්ම වෙන්නේ අධ්‍යාපනය. දැන් ඒකට මම ඉක්මනින්ම තව කාරණාවක් මතක් කරන්නම්. මගේ අනිත් විස්තර කියන්නේ ඉස්සෙල්ලා මේ දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා 20කට 25කට ඉස්සෙල්ලා ඒ කාලේ මම හරියට ඔය සමීක්ෂණ පරීක්ෂණ කරන කාලේ ඉතින් එක විභාගයක් ප්‍රතිඵලාවට පස්සේ ඒ විභාග ප්‍රතිඵල අනුව විභාග සමත් වෙච්ච අය සහ අසමත් වෙච්ච අය අතර අපි පොඩි සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණය කිරීමට අපි ගොඩාක් ඔය සමාජ විද්‍යාංශ විශ්වවිද්‍යාලවල උපයෝග කරගත්තා, අඳගහගත්තා. විභාග සමත් වෙච්ච අය සහ අසමත් වෙච්ච අය අතර සමානකමක් තියෙනවද? මොකද්ද මේ වෙනස කියලා? ඇයි එහෙම වුනේ කියන එක. ඉතින් එතකොට ඒකෙදිත් හොයාගත්ත කාරණාව තමයි මේ ඉගෙන ගන්න කාලය තුළ දරුවෝ වෙනත් දේවල් වලට යොමු වීම. දැන් මට හොඳට මතකයි අනුරාධපුර පොළොන්නරුව වගේ මේ දිස්ත්‍රික්කවල අම්පාර වගේ දිස්ත්‍රික්කවල ළමයි ගොඩාක් ඔය මව්පියොත් එක්ක ගොවිතැන් වලට සම්බන්ධ වෙනවා.
ඉතින් ගොවිතැන් වලට සම්බන්ධ වීමත් එක්ක එහෙම්මම ඉස්කෝලේ යන එක නතර වෙනවා. එක්ක සීමා වෙනවා. පාඩම් කිරීම සීමා වෙනවා. එතකොට ඒ කාර්යය ඒ බාහිර කාර්යයකට යොමු වීම නිසා තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනය මේ විදිහට විභාග අසමත් වීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ කොළඹ ගම්පහ කළුතර වගේ පළාත්වල ඒ වගේම මහනුවර වගේ කීපයක්ම අපි ගත්තා. ඒ දිස්ත්‍රික්කවල අපි හොයාගත්ත විභාග අසමත් වෙච්ච අයට කිසියම් සමානකමක් තිබුණා. ඒක තමයි බොහෝ ළමයින්ට විභාග අසමත් වෙච්ච ළමයි අතරේ බොහෝ ළමයි තමන්ගේ මේ ඉගෙන ගන්න කාලය තුල ඔය ප්‍රේම සම්බන්ධතා වැනි බාහිර දෙයකට තමන් යොමු වෙලා ඉන්නවා. ඇත්තටම විභාග අසමත් වෙච්ච වැඩි දෙනෙකුට ප්‍රේම සම්බන්ධතා තිබුණා. දැන් ඔය කාරණාවම දැන් ඕක මං විස්තර කළා එකපාරක් ඔය යුද්ධය වුණාට පස්සේ මේ තිරිකුණාමල අම්පාර මේ මඩකලපු දිස්ත්‍රික්කවල ළමයි ඒ දවස්වල ගෙනාවා කොළඹට බස් වලින් කොළඹට ගෙනල්ලා පදනම් ආයතන ඒගොල්ලන්ගේ මනස සකස් කිරීම මේ යුද්ධමය මානසිකත්වයෙන් ඒගොල්ලන්ගේ මුදවලා ඒගොල්ලන්ගේ මනස සකස් කිරීමේ වැඩසටහනක් ඒ කාලේ තිබුණා. ඉතින් එතෙන්දී හැම ඒ කණ්ඩායමකටම මටත් තිබුණා විශේෂයෙන් මේ ඈත් එක්ක සාකච්ඡා කරන්න දේශන පවත්වන්න. එතකොට මම එතෙන්දී ගොඩාක් වෙලාවට මේ ළමයින්ට කිව්වේ තමන්ගේ ඉගෙන ගන්න කාලය තුල ප්‍රේම සම්බන්ධතා පවත්වන්න එපා. ඉගෙන ගන්න කාලය තුල ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම තුල කෙලින්ම අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඉගෙන ගන්න කාලය තුල ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා නම් අනිවාර්යෙන් එයාට පාඩම් හිටින ශක්තිය, ධාරණ ශක්තිය නැහැ. පාඩම් කරනකොට නිදිමත එනවා, එපා වෙනවා. කවුරු හරි මොනවා හරි කිව්වත් කේන්ති එනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා මේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තොත් ඉගෙන ගන්න කාලේ. ප්‍රේම සම්බන්ධතාවය කියන එක වැරදි දෙයක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් හරිම ප්‍රායෝගිකව ධර්මානුකූලව ගත්තොත් නිවැරදි ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම තුළින් Tamanට නිවන් දකින්න පහසු වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. යථාර්ථය. නිවැරදි ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන කෙනාට නිවන් දැකීම දක්වාම Tamanගේ සැපත සතුට ගොඩනගා ගන්න පුළුවන්. ඉගෙනගෙන ඉවරුණාට පස්සේ තමයි ඒ බුදුහාමුදුරුවෝ පෙන්වා දීපු සැබෑ ප්‍රායෝගික සහ Tamanට නිවන් දැකීම දක්වා යන්න පුළුවන් උතුම් නිර්වාණ මාර්ගයටම එන්න පුළුවන් ක්‍රමයේ සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඉගෙනගෙන ඉවර වෙලා Taman ඒ වගේ දෙයකට පෙළඹෙන එක. මොකද හේතුව මගේ පුතේ සාමාන්‍යයෙන් මේ ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රේමය වගේම තව එකක් තියෙනවා. අපි ගමුකෝ ප්‍රේමය කියන එක ආදරය කියලා ගමුකෝ ආදර සම්බන්ධකමක් කියලා. දැන් ආදරය වගේම තව එකක් තියෙනවා. දැන් ලෝකේ තියෙනවනේ එක වගේ දේවල්. ලෝකේ තියෙනවා එක වගේ දේවල්. ඉතින් මේ එක වගේ දේවල් තුල මේ ආදරය වගේම එකක් තියෙනවා. දැන් මේ ආදර සම්බන්ධකම කියන එක වගේම තව සම්බන්ධකමක් තියෙනවා. ආදරය වගේමයි බැලුවාම. හැබැයි ආදරය නෙවෙයි. ආදරයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ඒකට කියන්නේ රාගය කියලා. අපිට ඔන්න ඒක කාමය කියලා කියන්නත් පුළුවන්. දැන් රාගය කාමය කියන එකත් අපරාධයක් මහා බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ස්වභාවිකත්වයේ තුල පවතින යම් එක විෂයක්. හැබැයි රාගය එහෙම නැත්නම් කාමය කියන එක බරදක් මේ අපරාධයක් හැටියට ගන්න ඕනේ නැහැ. හැබැයි ඒක කලවනාකරණය කරගatiya යුතු දෙයක්. හැබැයි ඒකත් ඉගෙන ගන්න වයසේදී කිසිසේත්ම ඒ බුදුහාමුදුරුවෝ කෙලින්ම දේශනා කළා විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න කාලය තුළ අපිට තියෙන්න ඕනේ අපි බොහෝම නිවැරදි බව අධ්‍යාපනයේ ලබන දරුවෙකුට භාවනාවක් වගේ ඉගෙන ගන්න පුළුවන්කම තියෙන හැමතිස්සෙම තමන්ගේ ඒ විෂයේ පැත්තට නැඹුරු නොවීම තුල. ඉතින් ඒ නිසා දැන් මේ කාමය රාගය කියලා කියන්නේ බැලූ බැල්මට පේන්නේ ආදරය වගේ. ඉගෙන ගන්න ළමයින්ට ওই කාමයයි
රාගයයි ආදරයයි වෙන් කරලා දකින්න බෑ. ඇත්තටම දකින්න බෑ. ඉගෙන ගන්න ළමයින්ට නෙමෙයි වැඩිහිටි අයටත් ගොඩක් අයට බෑ. ඒ නිසා ඉගෙන ගන්න කාලේ යම් ළමේ අර ප්‍රේම සම්බන්ධතාවයක් වගේ දෙයකට යොමු වුණොත් එහෙම එයා දන්නේම නෑ මේ ප්‍රේම සම්බන්ධතාවයක් නෙවෙයි ඒක කාම රාග සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම වෙනවා. හැබැයි රාගය කියලා කියන්නේ හැමතිස්සෙම රාගය ළඟට එන්නේ ද්වේෂය, මෝහය, පරිගැනීම, ආත්මාර්ථය ඕවා තියෙන්නේ. ආදරය තුල තියෙන්නේ කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා ඒවා. හැබැයි ආදර සම්බන්ධතාවක් තුල කාමය තියෙනවා. හැබැයි කාමය මුල් කරගත් සම්බන්ධතාවයක් තුල තියෙන්නේ අරවා. රාගය, ද්වේෂය, මෝහය ආදී දේවල්. එතකොට ඒ නිසා අපි අපේ ජීවිතයේ මේ සතිපට්ඨානය අපිට හරි වැදගත් වෙන්නේ. මොකද අපි නොදැනුවත්වම අපි මේ බලවේග වලට අහු වුණොත් එහෙම අපේ මුළු ජීවිත කාලෙම අවුල් වෙනවා. ජීවිත කාලෙම අවුල් වෙනවා. දැන් මම අප්‍රමාණව මට මතකයි මම මේ ස්ථානෙත් එක අවස්ථාවකදී ඔය පිළිබඳවම ධර්මදේශනාවක් පැවැත්වුවා කියලා මගේ මතකයේ දැන් කාලයකට ඉස්සර මම ඒ වෙලාවෙදිත් කිව්වා මම මේ ඉගෙන ගත්තේ කැලණියේ විශ්වවිද්‍යාලයේ මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ එක දුවෙක් ආවා මේ ගල්ගමුවේ ඉඳලා. ගල්ගමුව තියෙන්නේ ඔය අනුරාධපුර පැත්තට එන්න මේ ගල්ගමුවේ බොහෝම දුප්පත් ළමෙක්. බොහෝම දුප්පත්. හැබැයි බොහොම ලස්සන රූපයක් තිබුණා. ආකර්ශනීය රූපයක් තිබුණා. හැම කෙනාම ඇය ගැන කතා කරනවා. ඉතින් කොහොම හරි ඇය ඉහළම පළවෙනි විභාගයෙන් ඉහළම මේ ප්‍රතිඵල ගත්තා. සාමාර්ථ ගත්තා. අපි ඔක්කොටමත් වඩා. ඉතින් හැබැයි මේ දැන් අනේ ඇත්තටම ඒ මතක් කළත් කමන්නේ ඒ දුව මේ ගැන කියනකොට මට මතක් වෙනවා මේ තව හිටියා මේ කැලණියේම ගල්බරැල්ල පාරේ අපේ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක ගුරුතුමිය. එතුමිය තමයි මේකට මුල් වුණේ. මට දවසක් කතා කරලා කිව්වා මේ මාළනී බොහෝම දුප්පත් ළමයෙක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොළඹට ඉන්නේ. ඒ නිසා පුළුවන් නම් ඔබ වහන්සේගේ දායකයින්ට කතා කරලා මෙයාට ඉගෙන ගන්න උදව් උපකාර අරන් දෙන්න. ඉගෙන ගන්න දේවල් හොයලා දෙන්න. කියලා කිව්වම මම කාටවත් කියලා නෑ ස්වාමීන් වහන්සේටත් මම කියන්නම් මමත් පුළුවන් අනුග්‍රහ දක්වනවා. කොච්චර හරි කෑම එක පවා මං හදාගෙන එන්නේ. මං ඒ දුවට කියලා තියෙන්නේ මගේ ලාච්චු ඇරලා බත් එක ගන්න මං දෙන්නේ නෑ. එයාට කවුරුත් නැති වෙලාවට ඇවිල්ලා ගන්න කියලා. ඒ තරම් කරුණාවෙන් තමයි එතුමිය ඒ මාළනීට සැලකුවේ. ඉතින් මමත් ගොඩාක් දේවල් සම්පූර්ණ ලබා දුන්නේ අපේ දායකවරුන්ට කියලා දායකවරු හරි සතුටින් උදව් කළා. හැබැයි දෙවෙනි අවුරුද්දේදී මාළනී විශ්වවිද්‍යාලය ගැන හරි නිදහස් තැනක් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ දෙමව්පියෝ ගුරුවරු කවුරුවත් අවවාද කරන්නේ තමන් කල්පනා කරලා හැදෙන්න ඕන තැනක්. ඉතින් මාළනී අපි දැක්කා ප්‍රේම සම්බන්ධතාවයක් පටන් අරගෙන තියෙනවා විශ්වවිද්‍යාලයේදී. ඉතින් දෙවෙනි අවුරුද්ද නිසාත් ඒ වගේම වැඩිහිටි ළමයෙක් නිසාත් කවුරුත් එහෙම හොයන්න බලන්න කෙනෙක් නැහැ. නමුත් හැබැයි එක දවසක් මට මතකයි මම ඔය මේක දැක්කහම මාළනීට කතා කරලා කිව්වා දරුවෝ ඔයා මේ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තා නේද කියලා ඇහුවා. එතකොට මේ මාළනී මගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා අනේ මගේ බුදුහාමුදුරුවනේ මට කියන්නේ මගේ බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් මගේ බුදුහාමුදුරුවනේ මට ඒක නම් නතර කරන්න කියන්න එපා මං ඉගෙන ගන්නවා මං ඒකත් කරනවා ඒක නතර කරන්න බෑ කියලා. ඉතින් මං ඒකට මුකුත් කියනවා මං කියන්නේ හරි දරුවෝ මං නතර කරන්න නෙවෙයි මං ඇහුවේ ඒක හරි නේද ඒක මගේ සනාත භාවයේ සඳහා. ඉතින් කොහොම හරි මාළනී දෙවෙනි අවුරුද්දේදී විභාග ප්‍රශ්න පත්‍ර මගේ මතය හැටියට 3ක් විතර අසමත් වුණා. දැන් පළවෙනි වතාවේ අපි ඔක්කොටම වඩා අපි මේ රටෙත් වැඩ කරගෙන අපි විභාග ලිව්වේ
අපිට ඕනේ උනේ විභාග සහතිකයක් ගන්න නෙවෙයි දැනුම ලබා ගන්න. ඒ නිසා අපි එච්චර ඒවට යොමු වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට මේ දරුවා ප්‍රශ්න පත්‍ර 3ක් විතර අසමත් වුණා. 3 වෙනි අවුරුද්දේදී 6ක් විතර එනකොට එකතු වෙලා අසමත් වෙලා 4 වෙනි අවුරුද්දේදී එන්නෙත් නැහැ. කැම්පස් එකෙත් නැහැ. කවදාවත් දැක්කේ නැහැ. දැන් අපි හොයනවා ඒ පළාතේ අයට කියනවා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බලන්න කියලා. යවුවාම කියනවා ගෙදරින් මේ කොළඹ ඉන්නේ කියලා. ඉතින් කැලණියේ හිටියත් කොළඹ ඉන්නේ කියලා තමයි ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලන්ගේ දැනුම එච්චරයි. ඉතින් බොහොම දුප්පත් ඒ කාලේ ශිෂ්‍යත්ව අරමුදලෙන් හම්බුණා රුපියල් 600ක්ද කොහෙද? ওই 600න් මන් දන්න තරමින් අපේ අර ඉන්ද්‍රසනායක මේ ගුරුතුමිය මට කියලා තිබුණේ ඒකෙන් එයා 400ක් ගෙදරට යවනවා කියලා. ඕයි ගණනක් ඉතින් ඊට පස්සේ ඔය විදිහට බොහොම අමාරුවෙන් මට දැන් ඔය හරියට සීමාවක් ගණන් මිනුම් මතක නැහැ. නමුත් ඒ වුණාට ඔය වගේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන අම්මලා තාත්තලා ජීවත් වුණේ ඒ සල්ලි වලින්, ඒ මුදල් වලින්. මේ ශිෂ්‍යත්ව අරමුදෙන් හම්බෙන මුදල් වලින්. ඉතින් මේ දුවලට පුතාලට මම මේ කියන්නේ ඉගෙන ගන්න එකේ වටිනාකම සහ එකට තියෙන බාධක. අන්තිමේදී 4 වෙනි අවුරුද්දේ කිසිම ආරංචියක් නැහැ අපිට. මොකක්වත්ම ආරංචියක් නැහැ. ඉතින් අපිටත් ඉතින් හැමදාමක හොයන්නත් වෙලාවකුත් නැහැ. ඊට පස්සේ අපි කොහොම හරි දවසක් ඔය පුස්තකාලේ හැන්දෑවක පාඩම් කරන වෙලාවක පොත්පත් තොරතුරු එකතු කරන වෙලාවක අපිට ආරංචි වුණා මොන මාළනී අධ්‍යයනංශ ඉන්නවා කියලා. ඉතින් අපි ගියා බලන්න ගියාම අනේ මට තවමත් ඒ දර්ශනීය මතකයි. බොහෝම කිලුටු වෙච්ච පොඩි වෙච්ච ඇඳුම් ඇඳගෙන බොහොම කබල් වෙච්ච සෙරප්පු දෙකක් දාගෙන හොඳටම පොඩි වෙච්ච කබල් වෙච්ච හෑන්ඩ් බෑග් එකක් සහ සිරිසිරි බෑග් කියලා තියෙන්නේ. සිරිසිරි බෑග් එකේ ඇඳුම් ටිකක් දාගෙන කොණ්ඩෙත් පීරුවට අවුල් වෙලා වගේ තියෙන ස්වභාවයකින් ඊට ඉස්සෙල්ලා හඳක් වගේ හිටපු අය දැන් හරිම නිකන් බොහොම මැලවිලා ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ මං දැකපු ගමන් නැකිට්ටා පුටුවෙන් බිම් බලාගෙන කකුලෙන් මාපට ඇඟිල්ලෙන් බිම සිමෙන්ති පොළොව පිරිමදිනවා. ඉතින් මං දැක්ක ගමන් ඇහුවා මේ සාමාන්‍යයෙන් මං ඔය ටිකක් සමීප වෙච්ච අයට කතා කරන භාෂාවේ සොරේ වෙනසක් තියෙනවා. ඒ නිසා මං ඒ ළමයන් ඇහුවා කොහෙද බොල මෙච්චර කාලයක් ගිහිල්ලා හිටියේ කියලා. ඉතින් එහෙම මං ඇහුවා. එහෙම ඇහුවාම මේ කිව්වා දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ. බුදු සාදු දැන් ප්‍රමාද වැඩි. එහෙම කියලා. ඉතින් මං ඇහුවා මොකද බම් මේකට ආවේ එහෙනම් මොකටද මේ එතනට ආවේ කියලා. එතකොට කිව්වා මේ මැඩම්ගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන යන්න ආවේ ගෙදර යන්න හදිසියක් වෙලා කියලා. ඉතින් ඇත්තටම අර මේ ඔය ගුරුතුමිය ඉන්ද්‍රාදසනායක මවතුමිය ඒ දුවට කතා කරනකොට ඔයා හොඳට ඉගෙන ගන්න ඔයාට මේ අනුග්‍රහ දක්වන්නම් කියලා කියනකොට මම ඉස්සරහ පිටදීම එතුමිය කිව්වා මේ අධ්‍යයනංශයට තියෙනවා මේ වේකන්සි එකක් ගුරුවරියක් හැටියට කතිකාචාර්යවරියකට ඒකට මං මාළනීව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ කියලා ඉලක්කයකුත් දුන්නා. ඒතකොට ඒ කියන්නේ ලක්ෂ ගණනක මං හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තමයි විශාලම වැටුපක් හම්බ වෙන්නේ ලංකාවේ. ඉතින් ඒ තැන පෙන්ලා තියෙද්දි මේ දුවට එකට යන්න බැරි වුණා මේ හිතේ ඇත්තටම මේ සතිය හරියට පිහිටුවාගෙන නැති හින්දා. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානය කියන එක දුවේ හරි වටිනවා. ඇත්තටම අපිට පේනවා නිකන් හරි සුන්දරයි වගේ මුලින් අපේ මනස දුවන එක ගමන් කරන එක. නමුත් ඉගෙන ගන්න කාලය තුල මේක හදාගත්තේ නැත්තම් ඉගෙන ගන්න කාලය තුල මේකට සකස් කරගත්තේ නැත්තම් නිවැරදි කරගත්තේ නැත්තම් ඇත්තටම මේ ආයිත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිපට්ඨානය කියන එක නිවන් දැකීමටම විතරක් නෙවෙයි. නිවන් දැකීමටත් හේතු වෙනවා. නිවන් දැකීමට හේතු වෙන කාරණා සාර්ථක කරගන්නටත් හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේක ඊටාම වටින දෙයක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිපට්ඨානය පිහිටුවාගත් එක්ක සතිපට්ඨානය පිහිටුවා ගැනීමට මේ සතර
ඒ කියන්නේ කය උපයෝගී කරගෙන සිහිය පිහිටුවා ගැනීම. තමයි බුදුහාමුදුරුවෝ එතන පෙන්වන්නේ. එතකොට මේ කය උපයෝගී කරගෙන සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පළවෙනිම අභ්‍යාසය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා කායානුපස්සනාවේ මෙන්න මේ අනුපස්සනා ටික කරන්න කියලා. දැන් ආනාපාන සතියත් එක එකක්. ඉතින් දැන් මම මේ කියන්න හදන්නේ බුදුහාමුදුරුවෝ ඊළඟට මේ කායානුපස්සනාව වඩන කෙනෙක් කොහොමද මේකට එන්න ඕනේ සුදුසුකම හදා ගන්න ඕනේ කියන එකට බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක තමයි මම අර ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සකස් තියාගත්තේ. මොකද්ද? ඉද බික්කවේ කායේ කායානුපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං. දැන් ඔන්න මේ කියන එක කාටත් වැදගත් වෙනවා. කවුරු වුණත් තමන්ගේ ජීවිතේ මේ සතිපට්ඨානය පිහිටුවාගෙන ඉස්සරහට යන්න නම් සතිපට්ඨානය පිහිටුවා ගන්න නම් සිහිය පිහිටුවා ගැනීමට තියෙන්න ඕනේ මොකද්ද? සුදුසුකම් දෙකක්. එකක් තමයි යම් දෙයක් උපාදාන කර නොගැනීම. යම් දෙයක් අල්ලා නොගැනීම. එකක්. අනිත් එක උපාදානයේ හේතු කොටගෙන ඇතිවන ගැටීම නවත්තන්න ඕන. ගැටීම නැති කරගන්න ඕන. ඒ කියන්නේ මේ ගැටීම හැමතිස්සෙම අපිට නිවනට බාධා කරනවා. සතිපට්ඨානයට බාධා කරනවා. ඒ නිසා මම මේ දැන් කාටත් කියන්නේ හැම කෙනෙක්ම මෙන්න මේ අල්ලා ගැනීම සහ ගැටීම කියන දෙක නැතුව වාසය කරන්න ඕන. දැන් මේ අල්ලා ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ ග්‍රහණය. දැන් ඇයි ග්‍රහණය කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ? දැන් මේක ගොඩක් වෙලාවට අපි දකින සාමාන්‍ය විවහාර භාෂාවේ හැටියට අපි කියන සම්මුතිය හැටියට අපි කියන මේ අතහැරීම කියලා. අතහැරීම කියලා. හැබැයි දැන් මේ අතහැරීම කිව්වහම ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම අපි අතහැරලා දාලා යන්න ඕනේ. සිද්ධාර්ථ කුමාරයාත් ඔක්කොම දාලා ගියා. අපිත් මේ දාලා යනවා කියලා. අතහරින එකයි දාලා යන එකයි දෙකක්. දැන් ස්වභාවයෙන් මේ ලෝකය තේරුම් ගන්න මේ ඉගෙන ගන්න ළමයින්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකය කියලා කියන්නේ හැමතිස්සෙම ගමන් කරන එකක්. ලෝකය කියලා කියන්නේ හැමතිස්සෙම ගමන් කරන එකක්. දැන් මේ ලෝකය කියන එකෙන් අදහස් කරන්නේ මොනවද කියලා යම් කෙනෙක් ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ අපි දන්න සියල්ල මේ විශ්වය ඇතුළු මේ සියල්ල ලෝකය. එහෙම නැත්නම් අපි ගමු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පදාර්ථයට අයිති කොටසත් මානසික කොටසත් දෙකක් කියලා අපි ගමු. පැහැදිලි නේද? පදාර්ථ කොටසයි මානසික කොටසයි දෙකක් තියෙනවා අපිට මේ ලෝකය. දැන් මේ ලෝකයේ මම නම් මේ ලෝකයේ තුල තියෙන කොටස් දෙකයි. එකක් පදාර්ථ අනිත් එක සිතිවිලි. එහෙම නැත්නම් විඥාන. දැන් එතකොට මේ දෙකේමත් තියෙන ගමන් කිරීම. මේ පදාර්ථයේ දැන් මේ පදාර්ථය මේ හාමුදුරුවෝ කියන පදාර්ථය ඉස්සෙල්ලම හටගත්තේ අම්මගේ කුස තුල තාත්තගේ ලෙයින් අම්මගේ ශරීරයෙන් හටගත්තා. ඊට පස්සේ ඒක කරලයක් වුණා. ඊට පස්සේ ඒක ශරීරයක් වුණා. ඉපදුනා. දැන් මේ ප්‍රමාණයට දැන් වැඩිගෙන ආවා. ඊට පස්සේ යම් කලක් එහෙම වැඩිගෙන ඇවිදලා දැන් හිමින් සීරුවේ දැන් බහින කලාවට යනවා. මෙහෙම බහින කලාවට ගිහිල්ලා ඒක මහ පොළොවට එකතු වෙනවා. මහ පොළොවට එකතු වුණාට පස්සේ මේ මහ පොළොව මේ ශරීරයේ සකස් වෙච්ච පදාර්ථ සියල්ල විසිරුවා හරිනවා. තවත් අවශ්‍ය තැන් වලට දෙනවා. එතකොට දැන් බලන්න මේකේ තියෙන ගමන් කිරීමක් නේ. කොයි වෙලාවකවත් නිකන් නෑ. පැහැදිලි නේද? ගමන් කරනවා. අපේ ශරීරය කියලා කියන්නේ මේ පදාර්ථ ගැන මේ ධර්මශාලාව ගත්තත් මේ ගහක් කොළක් ගත්තත් මේ පදාර්ථ ඕනම වස්තුවක් ගත්තහම මේ හැම දෙයක්ම ගමන් කරනවා. මේක හුදකලා නෑ සහ එක තැනක නෑ. කිසි දෙයක් එක තැනක තියෙන දෙයක් ලෝකෙත් නෑ. හැමතිස්සෙම ගමන් කරන දේවල් ලෝකෙ තියෙන්නේ. දැන් එතකොට මේක මේ ගමන් කිරීම කියන එක ලෝක ස්වභාවයනේ. ගමන් කිරීම කියන ලෝක ස්වභාවය. ගමන් කරන ලෝකේ ඒක නවත්තන්න අපිට පුළුවන්. දැන් එහා පැත්තේ තියෙන කැලණි ගඟ. කැලණි ගඟ ගලාගෙන යන අපිට පුළුවන් ද ඔක නවත්තන්න? බෑ. නවත්තන්න බෑ.
නවත්තන්න බෑ. නැවැත්තුවොත් ඊට වඩා ලොකු හානියක් වෙනවා. ඒ නිසා ඒක නවත්තන්න බෑ. ඇත්ත වශයෙන්ම නවත්තන්න බෑ. එතකොට බුදුහාමුදුරු දේශනා කළ ගමන් කරන දෙයක් අල්ලා ගන්නවා කියලා කියන්නේ නවත්තන්න උත්සාහ කරන. ඒතකොට ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? ගැටීමක්. ඒ නිසා මේ ලෝකය තුල අපි බොහෝ දේ අපි ප්‍රියයි කියලා හිතන, අපිට ඕන කියලා හිතන, අපි කැමතියි කියලා හිතන දේවල් අපි ග්‍රහණය කරගන්නවා. ඊට පස්සේ ඒක එලෙස නොපවතිනකොට අපි ගැටෙනවා. දැන් ඕක සරල උදාහරණයක් හැටියට ගමු. දැන් අපි ආදර සම්බන්ධකම ගැන අපි ඉස්සෙල්ලා කතා කළා. දැන් සාමාන්‍යයෙන් ආවාහ විවාහ වෙන වයසක් වෙනකොට, ඒ කියන්නේ තරුණ වයසේදී අධ්‍යාපනයේ නිමා කරනකොට තමන්ට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න සහකරුවෙක් සහකාරියක් ලබා ගැනීම ඒක අවශ්‍යතාවයක්. ඒක සම්මුතියක්. දැන් එතකොට ආදර සම්බන්ධකම සම්මුතියක්. ආදර සම්බන්ධතාවයක් තිබුණාම ඒක සම්මුතියක්. ඒ ආදර සම්බන්ධතාවය සම්මුතියක් හැටියට ගොඩ නැගුණාම ඒ ආදර සම්බන්ධතාවයේ සාර්ථක වෙච්ච ප්‍රමාණයට ගැටීම් නැති ප්‍රමාණයට පතිරූප දේශවාසයේ තියෙනවා. පතිරූප දේශවාසයේ තියෙන කෙනාට තමයි හැමතිස්සෙම සතිපට්ඨානය පිහිටවන්න පුළුවන්. දැන් තවත් සරලව කියනවා නම් ඔබලා ගෙදර රණ්ඩු වෙනවා නම් කවදාවත් ඔබලට සතිපට්ඨානය පිහිටවන්න බෑ. දැන් සමහර අය කියනවා අනේ හාමුදුරනේ මං සිල් ගත්තා, හොඳට සිල් රැක්කා, හැබැයි ගෙදර ගියාට පස්සේ ඔක්කොම විනාශ වුණා. එහෙම කියනවා. මෙච්චර හොඳට බණ අහලා ගෙදරට ගිය ගමන් ඔක්කොම ටික විනාශ වුණා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? හොද මඩේ වැටෙනවා. දැන් හොදලා මඩේ දාලා වැඩක් නැහැනේ. ඒ කියන්නේ එතකොට ආයුෂ ගෙවිලා යනවා ඔයගොල්ලන්ගේ. හොද මඩේ දාලා කිලුට වෙලා තමයි අන්තිමට අවසන් වෙන්නේ. එතකොට ලබාගත් දෙයක්වත් නැහැ. කිසි ප්‍රයෝජනයක් නැහැ. මොන ප්‍රයෝජනයක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ගෙදර අපි පටන් ගන්න ඕනේ තමන්ගේ ගෙදරින්. ඔබලාගේ ගෙදර ඔබලා ගැටෙනවද නැද්ද, රණ්ඩු වෙනවද නැද්ද කියන එක දන්නේ ඔය ඇත්තෝ. හැබැයි දැන් ඔබ දන්නවා ඔබ රණ්ඩු වෙන කෙනෙක් නම් ඔබේ ජීවිතේ සසර මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා කියලා, පින්දහම් කළා කියලා, සිල් රැක්කා කියලා ඒකේ ලාභය Tamanට කිසිසේත්ම ලබා ගන්න බෑ. Taman ආපහු වැටෙන්නේ මේ ඕගෙහෙට, මේ සැඩ පහරට. ඒ නිසා ඒක වෙන්නේ අපිට අපි ආකර්ෂණය වෙච්ච, අපි ප්‍රිය කරන අයගේ, අපේ ගෙදර ඉන්න අයගේ වචනවලට අපි බැඳිලා ඉන්නවා. එයා ආදරෙන්ම මට කතා කරන්න ඕනේ. එයා මට මේ විදිහටම ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා මං ස්ථාවර අල්ලා ගැනීමක්, එතනත් අල්ලා ගැනීමක් තියෙන්නේ. හැබැයි මේ මනස තුල අපිට හොඳ කියන අය නරක කියනවා, හොඳ කියන අය බනිනවා. ඒක ලෝක ස්වභාවය. ඒක ඔබට පමණක් නෙවෙයි, හාමුදුරුවන්ට පමණක් නෙවෙයි, බුදුහාමුදුරුවන්ටත් එහෙමයි. දැන් අද මම මේ කෙනෙකුට මේ අර උපදේශන සේවාව මම තවමත් පුළුවන් විදිහට කරනවා. කෙනෙක් කතා කරනකොට කිව්වා කවුරු හරි ටිකක් සැරෙන් කතා කළොත් මගේ මනස කලබල වෙනවා කියලා. හැබැයි දැන් මං කියවනේ ඉස්සෙල්ලා මේ ලෝකේ කියලා කියන්නේ ගමන් කරන දෙයක් කියලා. දැන් මෙතන මේ කතා කරන එක මොකද වෙන්නේ? මේකේ යථාර්ථය මොකද? මේ මගේ මේ කතාව කියන එකට මොකද්ද වෙන්නේ? මගේ මේ පදාර්ථය කට නැමැති කට උපයෝගී කරගත්ත පදාර්ථ සමූහයක් නේ තියෙන්නේ, සකස් වෙච්ච හේතු ප්‍රත්‍යයෙන්. මේක උච්චාරණය කරන විදිහට තමයි මේ ගැටීම සිද්ධ වෙන්නේ. මේ ගැටීමක් නෙවෙන්නේ. මේ ගැටෙනකොට ඒ ගැටෙන සද්ද තමයි ඔයගොල්ලෝ මේ වචන හැටියට ගන්නෙ. එතකොට මේ ගැටෙන ශබ්දය එකතු වෙන්නේ කොහාටද? කෙලින්ම කරට වැටෙනවද? නෑ. මේක එළියට ඉස්සෙල්ල එනවා. ඊට පස්සේ මේ ශබ්ද තරංග ඔස්සේ ගමන් කරනවා. ශබ්ද තරංග ඔස්සේ ගමන් කරනවා. දැන් මේ මගේ ගැටීම ශබ්ද තරංග ඔස්සේ ගමන් කරනකොට සමහර අය මේක කනාලල අල්ල ගන්නවා, ඇතුළට දා ගන්නවා. සමහර අයට ඔහෙ වැදිලා යනවා.
ඒක තමයි යථාර්ථය. දැන් එතකොට gedara ඉන්න අය කතා කරන ඒවා තමන් බලාපොරොත්තු වෙලා මෙහෙමම කතා කරන්න ඕන කියලා උපාදානයක් රහිතව ඉන්න කෙනෙකුට තමන් අකමැති දෙයක් කිව්වා කියලා කිව්වහම ඒක ඔහේ තමන් බාරගත්තේ නැත්නම් දිගට යනවා. තමන් බාරගත්තේ නැත්නම් දිගට යනවා ඒක. ඒ ගැටීම. ඒක මොකටද මේ ශබ්ද තරංගය ඔස්සේ ගමන් කරන එකක් මොකටද මේ තමන් කන්ට අස්සර දාගෙන කලබල වෙන්නේ? ඒක හරි මෝඩ වැඩක්. ඒ නිසා මේ තමන්ට කැමති දේවල් කියලා අල්ලගන්නත් උපාදාන කරගන්න. තමන්ට අකමැති දේවල් මට මෙහෙම කිව්වා මෙහෙම මට කතා කළා කියලා අල්ලගන්න. ඒකත් අල්ලගැනීමක් නේ. මේ බලන්න කොච්චර මෝඩ වැඩක්ද අපි මේ කරන්නේ කියලා. ගමන් කරන දේවල් මොකටද අපි අල්ලගන්නේ? අහක යන අපි බාරගත්තේ නැත්නම් ඒක දිගට යනවා. දැන් ගිය අවුරුද්දේ ඔබ ප්‍රිය කරන ඔය වැරදි වචන කියපු එක්කෙනා ගිය අවුරුද්දේ කතා කරපු ඔක්කොම ඔබට මතකද? දැන් ඒව කොහෙද තියෙන්නේ? මේ ශබ්ද තරංග ඔස්සේ ගමන් කරලා කොහේ හරි ගිහලා වැදිලා අවසන් වෙලා. ඒ තරංග ඉවරයි. ඒ නිසා මේ ලෝකේ මොනම හේතුවක් නිසාවත් අපිට මෙහෙම වෙන්න ඕන කියලා උපාදානයක් කරගන්නත් හොඳ නැහැ. අපි හිතන විදිහට මෙහෙම නොවිය යුතුයි කියලා හිතන විදිහට අල්ලගත්තු උපාදානය වර්ධිනකොට ඒකට ගැටීමක් වෙන්නත් ඒක දෙකම තේරුමක් නැති දෙයක්. කාට හරි මේක තේරුම් නැත්නම් අතහරි උස්සන්න. එතකොට අපි තවදුරටත් කියන්න පුළුවන්. කොහොම හරි මම මේ ධර්ම දේශනාව තුළින් ඔබට කියන්නේ මේ වස්සාන කාලය කියලා කියන්නේ වස් කාලය කියලා කියන්නේ වැඩි දෙනෙක් නිවන් දැක්ක කාලය. වැඩි දෙනෙක් ධර්මාවබෝධය ලබාගත් කාලය. වැඩි දෙනෙකුට ඒකට සඳහා අවස්ථාව බුදුහාමුදුරුවෝ සකස් කරලා දීපු කාලය. ඒ නිසා දැන්වත් ඔබලාගේ ගෙදර නිවසේ ගැටෙනවා නම් රණ්ඩු වෙනවා නම් අන්නේ අවස්ථාව ඒක මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න එපා. මේක මගේ වරදින් උනේ මේ කාර්යයේ වරදින් උනේ කියලා කිව්වා. කාගේ වරදින් වුණත් මමනේ ගැටලා තියෙන්නේ. වරද කාගේ වුණත් මමනේ ගැටලා තියෙන්නේ. මමත් ගැටිච්ච කෙනෙක්නේ. මමත් ඒකට මැදිහත් වෙච්ච කෙනෙක්නේ. ඒ නිසා මොන හේතුවක් නිසාවත් දැන් අර සමහර අරාබි රටවල් වල තියෙනවා දෙන්නේ ගහගත්තොත් දෙන්නම අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ දෙන්නෙන් එක්කෙනෙක්වත් නිදහස් කරන්නේ නැහැ. ඇයි? දැන් වෙන තැන්වල හරි එක්කෙනා කවුද වැරදි එක්කෙනා කවුද කියලා හොයනවනේ. ගහගත්තා නම් දෙන්නම වැරදි. කියලා හැටියට තමයි දකින්නේ. ඉතින් ඒ වගේ මේ ධර්මයේ හැටියටත් අපි ගැටුණා නම් ඒ ගැටීම මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න බෑ. දැන් ඒකට අපි හොඳම දකින්න උදාහරණය හැමදාම මේ දැන් අර මේ කෝකනම් සුනක වැද්දා කියලා කියන්නේ හරිම මහා ඊටාම දරුණු කිසිම ධර්මයක් නැති කිසිම ගුණයක් නැති කිසිම කරුණාවක් දයාවක් නැති මිනිසෙක් නේ. මිනිසයා විවාහ වෙලා හිටියේ සෝවාන් ඵලයටපත් වෙලා හිටපු කාන්තාවක් නේ. හැබැයි කවදාවත් මේ දෙන්න අවුරුදු 18ක් ජීවත් වුණා. කවදාවත් රණ්ඩු වෙලා නැහැ නේ. වචනකින්වත් රණ්ඩුවක් වෙලා නැහැ නේ. එතකොට මේ වැද්දාගේ හොඳ කමද? නැහැ. ඒක අර හොඳ කෙනාගේ හොඳකම. ඒ නිසා හොඳ කෙනෙක් සම්බන්ධ වෙච්ච තැනක එහෙම වෙන්න බෑ. ඒ නිසා ඔබ හොඳ නම් මොනම හේතුවක් නිසාමත් ගැටීමකට හේතුවක් වෙන්නේ නැහැ. ඒක වළක්වා ගන්න ක්‍රම අවබෝධ වෙනවා, තේරෙනවා, දැනෙනවා. ඉතින් ඒකට පළවෙනි දේ තමයි මේ උපාදානය කියන එක. අල්ලා ගැනීම. Taman බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අහවලා මට මේ විදිහටම සැලකිය යුතුයි, කතා කළ යුතුයි, මේ විදිහටම ප්‍රතිචාර දැක්විය යුතුයි කියලා අපි කවුරුවත් ගැන උපාදාන කරගන්න හොඳ නැහැ. එතකොට මේ භෞතික දේවල් විතරක් නෙවෙයි මේ සිදුවීම් වල පවා මේ තියෙන උපාදානය තමයි අපිට අන්තිමට ගැටීමකට යොමු වෙන්නේ. ඒ නිසා ගැටෙන මොනම හේතුවක් නිසා හෝ gedara ගැටීමක් තියෙනවා නම් එතන පතිරූපදේශ වාසය නැහැ. පතිරූපදේශ වාසය නැත්තම් එතන සතිපට්ඨානයක් නැහැ. සතිපට්ඨානයක් නැත්තම් විදර්ශනාවක් නැහැ. ඇත්ත ඇත්තටි දකින්න බෑ. විදර්ශනාවක් නැත්තම් සත්‍ය අවබෝධය නැහැ. මාර්ගඵලාදී නිවන් අවබෝධය නැහැ. ඉතින් ඒ නිසා
දැන් අර සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා කියන්නේ පොඩ්ඩක්වත් ගැටීම් නැහැ කියන එකනේ. පොඩ්ඩක්වත් ගැටීම් නැහැනේ සාර්ථක ආවාහ විවාහ ජීවිතයක් සාර්ථක ආදර සම්බන්ධතාවයක් තුල. එතකොට ආදර සම්බන්ධ පැහැදිලි ඊටාම සාර්ථක ආදර සම්බන්ධතාවය හැමදෙස්සෙම පතිරූප දේශවාසයේ කොට නගනවා. එතකොට පතිරූප දේශවාසයේ කොට නැගුවාම අනිවාර්යයෙන් නිවනින් කෙලවර වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමවේදය. එහෙම නැතුව gedara ජීවිතේ එකක්, විවාහ ජීවිතේ තව එකක්, පන්සලේ කරන පින්කම් තව එකක්. එහෙම ක්‍රමයක් ලෝකේ නැහැ. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ එහෙමයි. පන්සලේ වැඩ ටික ආගමික වැඩ ටික මං හරියට කරනවා. මගේ ආගමට අනුව ඒ ටික කරනවා. ගහගන්න එක ඒ ටික වෙනම එකක්. ඒක වෙනයි. රණ්ඩු වෙන එක වෙනයි. ඉතින් දැන් සමහර ඔය පොඩි කාලේ මං හරියට හොයනවා තොරතුරු මේ එක දවසක් අපේ පන්සලේ ධර්මශාලාවේ පිටිපස්සෙන් ගිහිල්ලා මං උපාසකම්මලා කතා කරන දේ අහගෙන හිටියා. ඉතින් දැන් කියන්න ලැජ්ජයි මට. දැන් ඉතින් අර ඒක වරදක් තමයි. ඉතින් බරපතල වරදක් තමයි. ඒත් ඉතින් එකෙන් ඉගෙනත් ගත්තනේ. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ. ඉතින් මේ මං හිතුවා දැන් මොකක් හරි බරපතල දෙයක් සාකච්ඡා කරනවා ඇති කියලා. මේ නමුත් ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන් gedara වෙච්ච දේවල්, gedara වෙන දේවල් මට ඇහෙනවා කියන මං එයාට හොඳට ලුණු ඇඹුල් ඇතුව කිව්වා. ඒක කියනවා. ඉතින් ඇත්තටම මේ උයන විදිහ කතා කරනවද නැහැනේ. මේ ලුණු ඇඹුල් කියලා එකතු කරන්නේ කොහටද මේ? මොකද්ද මේ ඕපදූප? ඒ නිසා එහෙම ක්‍රමවේදයක් මේ ධර්මයේ තුල නැහැ. අපි gedara කරන එකම තමයි පන්සලේ තියෙන්නේ. පන්සලේ තියෙන එක තමයි ජීවිතෙත් තියෙන්නේ. ඒ නිසා මේ ගැටීම කියන එක කොතැනකදී සිද්ධ වුණත් ඒක අපිට බාධාවක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ එකම මේ අපි කරන අපේ රටාව ජීවන රටාවම තමයි නිවන කරා අරන් යන්නේ. ඒකට වෙනම ක්‍රමවේදයක් නැහැ. කවදා හරි මේව ඔක්කොම අතහැරලා දාලා මෙහෙම යනවා කියලා ක්‍රමයක් නැහැ. අපි ජීවත් වෙනකොටම තමයි මේ සියල්ල තියෙන්නේ. මේ ජීවිතේම ඒක අනුගමනය කරන්නේ. එතකොට විවාහ ජීවිතෙත් සාර්ථක වෙනවා. දරුමල්ලොන්ටත් සාර්ථක හොඳ අනාගතයක් වෙනවා. හැමදේම සාර්ථක වෙනවා. අන්තිමට නිවනත් ලැබෙනවා. එහෙම ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ සඳහා සතිපට්ඨානය පිහිටුවා ගැනීම සඳහා ඔබට කිසියම් උපකාරයක් මේ ධර්මදේශනාව තුළින් ලැබේවා. විශේෂයෙන්ම අර බුදුහාමුදුරුවෝ ඉන්න තැන ඇඟිල්ල දික් කරලා පෙන්වනවා වගේ මේ සතිපට්ඨානයට උපකාර වෙන කිසියම් ධර්ම කාරණාවක් ඔබට ඇඟිල්ල දික් කරලා පෙන්වන්නාක් මෙන් අවබෝධ වේවා. ඔබගේ ජීවිතේ මේ උපාදානය සහ ගැටීම නැති කර ගැනීම පිණිස වීරිය ඇති කර ගැනීමට හේතු ප්‍රත්‍යක් වේවා කියලා මගේ ධර්ම දේශනාව නිමා කරනවා.